ඔන්න ඔයා ඉන්නවා. ඔයා ඉන්නවා. දැන් ඔයා කියනවා ගෙදෙට්ට මට මෝටර් සයිකලයක් ඕනේ. මෝටර් සයිකලයක් ඕනේ අම්මා. යාළුවෝ ඔක්කොටම තියෙනවා. මටත් ඕනේ කියලා ඔන්න අම්මට ñුරු ñුරු ගාලා ගන්නවා සයිකලේ. තේරුණා පුතේ? ලක්ෂ අපි ගමු ලක්ෂ 8යි. සුපිරි බයික් එකක් ගේන්නේ. කොල්ලා. හරිද? සුපිරි බයික් එකක් ගේන. මේ ලක්ෂ 8 ගේන්න ඔන්න ඔයාගේ වත්කම පුතේ. ඔයාගේ වත්කම බයික් එක. ඔයාගේ වත්කම බයික් එක. මේ බයික් එක ගන්න. මේ බයික් එක ගන්න ඔයාගේ අයිතිකාරය නැත්තම් අපි ගමු හිමිකම කියලා ගමු. හරිද? ඒ කියන්නේ ඔයාගේ අම්මා. අම්මා දීලා ලක්ෂ 5ක්. ඒ වගේම ඔච්චරමයි මං ගාව තියෙන්නේ ඔන්න ගනින් කියලා අම්මා ලක්ෂ 5 දෙනවා පුතා. හරිද? ඔයාට දැන් කරගන්න දෙයක් නැහැ. ඔන්න ඔයා ණයට කාගෙන් හරි ඉල්ල ගන්නවා. හිතන්නකෝ ඔයා ණයට මගෙන් ගන්න. ඔන්න මම. මමද කියන්නේ මම දාමු ප්‍රසන්න සර් කියලා දාමු. හරිද? ඔන්න ඔයා තමයි මේ ඉන්නේ ඔයා. මගෙන් ඉතිරි ලක්ෂ 3 ඉල්ල ගන්න. මේ ලක්ෂ 3 පුතේ මගෙන් ගන්නෙ. මගෙන් ගන්නෙ මම ඔයාගේ හිමිකාරයද පුතේ? නෑ හොඳේ. හරිද? මම ඔය නිකන් ලක්ෂ 3 දුන්නට මට පොලියත් එක්ක ගෙවන්න ඕනේ ඔයා. අන්න ඔයා වගකීමක් ඇති වෙලා ඔයාට. මේ ඔයාගේ අම්මා ඔයා ගෙවන්නේ නැහැ. ඔයා ගෙවන්නේ නැහැ. හැබැයි ඔයා ව්‍යාපාරයක් කරනකොට පුතේ ලාභය දෙන්න ඕනේ මේ මට නෙවෙයි. අම්මට ගිහින් දෙන්න ඕනේ. මේ බයික් එක යොදවලා ඔයා ව්‍යාපාරයක් කරනවා නම් ඔයා ලාභයේ හිමිකාරීත්වයේ සම්පූර්ණ අම්මට. අයිතිකරුට අම්මා කියන පුතේ ව්‍යාපාරයක් පැත්තෙන් ගත්තොත් අයිතිකරු. පැහැදිලි ඇති කියලා හිතනවා. හරිද? සුපිරියට තේරෙනවා නම් කියන්න ඕනේ. chat එකට දාන්න ඕනේ. හරිද? මේ විදිහට කොහෙවත් කියලා දෙන්නේ නැහැ මේවා. කොහෙවත් කියලා දෙන්නේ. හරි.